2026 පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා. ඒ අනුව පෙබරවාරි 7 වෙනිදා සිට ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත තරඟාවලියේ පුහුණු තරඟ පෙබරවාරි 2 සිට 6 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. පුහුණු තරඟ යටතේ තරඟ 16ක් නගර 4කදී පැවැත්වීමට නියමිතව ඇති බවයි ICC සඳහන් කළේ. ඒ අනුව මුම්බායි, බැංගලූරු හා චෙන්නයිහිදී මෙන්ම කොළඹදීද පුහුණු තරඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී හා R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණු තරඟ පැවැත්වෙන බවයි ICC කියා සිටියේ. පුහුණු තරඟ යටතේ ශ්‍රී ලංකාව කිසිදු තරඟයක් ක්‍රීඩා නොකිරීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ දිනවල ජාත්‍යන්තර 2020 තරඟාවලියක් පැවැත්වීම ශ්‍රී ලංකාව පුහුණු තරඟ ලබා නොගැනීමට හේතු වන්නට ඇති. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පමණක් අද දිනේදී ඕමානයට එරෙහිව පුහුණු තරඟයකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණු නමුත් පසුව වාර්තා වුණේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඕමාන අතර පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරඟය සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම යොදාගෙන ඇති බවයි. ඒ අනුව කාසී වාසී දිනු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කෙසේ වෙතත් ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකීන්ට රිසිසේ පන්දුවට පහර දීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. සහන් ලකුණු 29ක් හා චමිදු විජේසිංහ ලකුණු 24ක් රැස් කළ අතර සහන් කෝසල ලකුණු 21ක් රැස් කරා. වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 20 සීමාව පසු කළේ නැහැ. ඒ අනුව පන්දුවර 20 අවසානයේ ශ්‍රී ලංකා නැගී යන කණ්ඩායම කඩුළු 9ක් තෙවි ලකුණු 145ක් රැස් කළා. පන්දු යැවීමේදී ෆයිසල් ෂා, ශකීල් අහමඩ් සහ ජේ ඔඩෙඩාරා අතරේ කඩුළු දෙක පැකින් බෙදී ගියා. ලකුණු 146ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටට පිවිසි ඕමාන කණ්ඩායමේ වයස අවුරුදු 44ක් වන අමීර් කලීම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 80ක් රැස් කළේ පන්දු 47කින්. විනයෙක් ශුක්ලා ලකුණු 39යි. ඒ අනුව පන්දුවර 18ක් අවසානයේ කඩලු 5ක් දැවී ඕමාන කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම මෙම තරගය පරාජයට පත් වුණා. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.